ඔය පාඩම් කරනවා කියන වචනේ ඔයාගේ ශබ්දකෝෂයෙන් අයින් කරලා දාන්න. එතකොට මෙච්චර කල් කරලා තියෙන්නේ පාඩම් කරනවා නෙමෙයි. ඕකට කියන්නේ කටපාඩම් කරනවා කියලා. පාඩම් කරද්දි මතක හිටින්නේ නැහැ. පාඩම් කරනකොට මතක හිටින්නේ නැහැ. කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. ඔන්නක පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එකක් තමයි පාඩමක් මොකක් හරි විෂයක් අපි ඉගෙන ගන්නවා නම් ඒකට යම්කිසි පැටර්න් එකක් තියෙනවා. ඒ පැටර්න් එක අඳුරගත්තොත් අපිට ඕන වැඩක් කරගන්න පුළුවන්. හරි. ඒ දේ ධාරණය කරගන්න පුළුවන්. හැබැයි ඔයා මෙච්චර කල් පාඩම් කරපු විදිහේ මොකක් හරි අවුලක් නිසා තමයි ඔය පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ කියලා කියන්නේ. හරි. ඔයා කරන ප්‍රධාන වැරද්දක් තමයි ඔයා සාමාන්‍ය ඉස්කෝල නෝට් එකක් වෙන්න පුළුවන්, ක්ලාස් එකක දුන්න ටියුට් එකක් වෙන්න පුළුවන් අරගෙන ඔයා මුලින්ම කරන්නේ පළවෙනි පිටුවේ තියෙන පළවෙනි ටොපික් එකේ ඉඳලා පාඩම් කරගෙන පළවෙනි පිටුවම පාඩම් කරලා ඉවර කරනවා. ඊළඟට දෙවෙනි පිටුවට ඇවිල්ලා ඒ පිටුවත් පාඩම් කරගෙන එනවා. තුන්වෙනි පිටුවටත් යනවා. ඒ පිටුවත් පාඩම් කරගෙන තියෙන හැමදේම පාඩම් කරගෙන එනවා. හතරවෙනි පිටුවට යනකොට ඔයාට පළවෙනි පිටුවේ ඉගෙනගත්ත පාඩම් කරපු දේ වඩා මතක නැහැ. හරි. මතක නැහැ. එතකොට ආයෙත් එතෙන්ට ගිහිල්ලා ඒ ටික බලන්න හිතනවා. එතකොට ඔයාලට වැඩි වෙලාවක් මේක කරන්න වෙන්නේ මොකද වැඩේ එපා වෙනවා. එතකොට දැනටවත් එපා වෙලා. ටියුට් එක අල්ලලා විසික්කා නැත්නම් නෝට් එක අල්ලලා විසික්කා. ඔයාගේ වැඩක් තමයි වෙන්නේ. එතකොට ඔයා ඔය පාඩම් කරනවා කියලා කරන වැඩේ ලොකු වැරද්දක් කරනවා. හරිද? පාඩම් කරලා මතක ඉරින්න නැත්නම් ඇත්තටම පාඩම් කරන්න එපා. ඔයා කාලේ නාස්ති කරන වැඩක් තමයි ඔය කරන්නේ. හරි. මේ අහගන්න. හරි. මෙන්න මෙහෙමයි කරන්නේ. ඔයා මුලින්ම ඕනෑම විෂයක් පාඩම් කරන්න කලින් ඔයා බලන්න ඕනේ ඒක ඉගෙන ගන්නවා. ඒ විෂය මොකක්ද වෙන්නේ මේ මොහොතේ මොකක්ද වෙන්නේ මේ කියලා තියන්නේ මොකක්ද කියලා ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒක ඔයාලට ක්ලාස් එකේ ඉගෙන ගන්නත් පුළුවන්. හරිද? ක්ලාස් යනවනේ. ක්ලාස් එකේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ක්ලාස් එකේ යම් මොහොතක මිස් වුණොත් ඔන්ලයින් ක්ලාස් එකක නම් ඔයාලට වීඩියෝ රෙකෝඩින් එක බලලා ඒක ෆිල් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් යාළුවෙක්ගෙන් හරි ඒ දේ නැවත වටහා ගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. හරි. අංක 1 ඉගෙන ගැනීම. හරි. ඉගෙන ගන්න දේවල් වලින් අපිට යම් දේවල් ජීවිත කාලේ පුරාවටම ඒ විෂය කරුණු වල තියෙන ප්‍රායෝගිකත්වයේ එක දීර්ඝකාලීනව මතක හිටිනවා. හැබැයි සමහර දේවල් අපිට ඒ විදිහටම මතක හිටින්නේ නැහැ. චූටි කාලයක් යනකොට අමතක වෙනවා. ආන්ගේ දේවල් නැවත මතක් කිරීමක් තමයි කරන්න ඕනේ. හරි. එතකොට මෙච්චර කල් කරලා තියෙන්නේ පාඩම් කරනවා නෙමෙයි. ඕකට කියන්නේ කටපාඩම් කරනවා කියලා. ඔයා හිතනවා මේ ටියුට්ස් වල නෝට්ස් වල තියෙන හැමදේම අපිට ඕනේ වෙනවා කියලා. ඔයාලට මොකක් හරි එක්සෑම් එකක් තියෙනවා නම් මේ විෂය එක්සෑම් එක තියෙනකොට ඔයාලට කියනවාද මේ පාඩමේ මුලින් ඉඳලා අගට කියාගෙන යන්න කියලා එහෙම මොකක් හරි කටපාඩම් මොකක් හරි එහෙම තීරියක් තියෙනවද නැහැ? ඔයා කරන්නේ සම්පූර්ණ වැරදි වැඩක්. ඔය පාඩම් කරනවා කියන වචනේ ඔයාගේ ශබ්දකෝෂයෙන් අයින් කළා දාන්න. අද ඉඳලා පාඩම් කරන්නේ නැහැ. පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයා මොකද්ද කරන්න ඕනේ? ඒ දේ හරියට ඉගෙන ගන්නවා. සමහර දේවල් මතක හිටිනවා. හැබැයි ලොකු ප්‍රමාණයක් නෙමෙයි පොඩි ප්‍රමාණයක්. හරි. ඒ විෂය කරුණු වල තියෙන ප්‍රායෝගික බව සහ ඔයා වටහා ගන්න මට්ටම අනුව. හරි. ඒ වගේම එක එක කට්ටිය කැපැසිටි එක වෙනස්නේ. සමහර කට්ටියට ගොඩක් දේවල් හොඳට මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ආ මොකද කරන්නේ? කාලෙන් කාලෙට අර ඉගෙනගත්ත අමතක වෙන දේවල් නැවත මතක් කිරීමක් තමයි කරන්න ඕනේ. ඒ නිර්වචනේ ඒ විදිහටම කටපාඩම් කරා කියලා වඩ තේරුමක් වෙන්නේ නැහැ. හරි. ඒ නිර්වචනේ හැදෙන්නේ කොහොමද කියලා ඔළුවේ තියාගන්නවා නම් වැඩේ හරි. ඔයා නිර්වචනයක් කටපාඩම් කරලා ඔයාට බැරි වෙලාවත් ඔයා කටපාඩම් කරගත්ත නිර්වචනේ එක වචනයක් මිස් වුණා කියන්නකෝ. ඔයාට එතනින් එහාට ඔළුවට එන්නේ නැහැ. ලියා ගන්න බෑ. හරි. හැබැයි ඔය නිර්වචන හැදෙන හැටි මේන් පොයින්ට්ස් ටික ඔළුවට දාලා තියාගත්තා නම් ඔයාට ඕන වෙලාවක ඕන තැනක ගලප ගන්න පුළුවන්. ඒ නිසා පාඩම් කිරීම කියන එක පාඩම් කරනවා කියන වචනේ හරි ඔයා ඒ වචනේ අවබෝධිතා කරලා තමයි තියෙන්නේ. ඔයා කරලා තියෙන කටපාඩම් කිරීමක් ඒක ආයෙ කරන්න එපා. ඔයා ඉස්සෙල්ලා කරන්න ඕනේ ඔයාට ඕනේ දේ ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එක. මං කියෝ ක්ලාස් එකේ මිස් වෙන්න පුළුවන්. යම් වෙලාවට ඔයා මොකක් කරාට නිදිමතක් කරෙilla ක්ලාස් එක කට් වෙලා හරි ඒ දේවල් දැන් මගෙන් නම් අහන්න පුළුවන් නැවත අහගන්න පුළුවන්. එහෙම බැරි වුණා කියන්නකෝ. යාළුවෙක්ට කතා කරා ඒ දේ අහගත්තා. එතකොට වැඩේ ක්ලියර්. ඔයා ඉගෙනගෙන තියෙන්නේ. ඒ දේ හරියට ඉගෙනගෙන තියෙන්නේ ඔයා ඔළුවට දාගෙන තියෙන්නේ. ඔයාට තියෙන්නේ විටින් විට නැවත මතක් කරගන්න විතරයි. මතක් කරගන්න විතරයි. රයිට්. ඒ නිසා අද ඉඳලා පාඩම් කරනවා කියලා ඔයා කටපාඩම් කරන්න යන්න එපා. ඉගෙන ගන්නවා මතක් කරනවා. ඉගෙන ගන්නවා මතක් කරනවා. හරි.